සිලෝන් හොස්පිටල් එක ගැන විශ්වාසයෙන් කියන කතාව බලන්න එන්න යමු මාත් එක්ක. Excuse me miss, කතා කරන්න බලවන්ද? මොකද්ද මිස්ගේ නම? මිස් ආවේ කොහෙන්ද? මගේ නම ලක්ෂානි වාසනා බණ්ඩාරවලින් ඉන්නවා. හරි මට කියන්නකෝ මිස් කා එක්කද ආවේ කවුද එක්කගෙන ආවේ සිලෝන් හොස්පිටල් එකට? මම ආවේ අක්කට එක්කලා. හරි අපිට කියන්නකෝ අක්කට තියෙන රෝගී තත්ත්වය කීවෙනි දවසද අද එන්නේ? ෆස්ට් ටයිම් ආවා මං හිතන්නේ දැන් සති දෙකකට විතර කලින් ඊට පස්සේ අද තමයි ආවේ දෙවෙනි පාරට. මට මිස් කියන්නකෝ අක්කට තියෙන රෝගී තත්ත්වය මොකද්ද සහ කොච්චර කාලයක් තිස්සේ අක්ක මේ රෝගී තත්ත්වයෙන් දුක් විඳිනවද? එයාට තියෙන අර මිග්‍රේන් ගතිය තියෙන අර ඔළුව කැක්කුමත් එක්ක එන්නේ අවුරුදු 20ක වගේ නම් තමයි තියෙන්නේ. ඉතින් මේ අවුරුදු 20ක් කියන්නේ සෙමිසේ කාලයක් නෙමෙයි. වෙන වෙස්ටර්න් වෙන ආයුර්වේද ට්‍රීට්මන්ට් වලට යොමු වෙන්නේ. අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ඒ ට්‍රීට්මන්ට් පැත්තෙන් ගත්තොත් වෙස්ටර්න් සයිඩ් එකකිනුත් ඒක ට්‍රීට්මන්ට් ගත්තා. ඒ වගේම ආයුර්වේද සයිඩ් එකකිනුත් ගත්තා. හැබැයි මේ හොඳ උනේ නැහැ. හරි. මං අහන අවසාන ප්‍රශ්නේ මිස්ගෙන් තාම දවස් 2යි ඇවිල්ලා. ඉතින් අපිට කියන්න කොහොමද මේක ගැන විශ්වාසය තියාගන්නේ කියලා? ඔව් විශ්වාසයක් තියෙනවා. එතකොට ගොඩක් ෆීඩ්බැක් රිවිව්ස් අපි බලලා ආවේ FB page එකෙන් දැකලා ආවේ. ඒ කියන්නේ එක දවසක් ආවට එතනත් අක්ක කියනවා යම් කිසි හොඳ තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් මම හිතනවා මේ ට්‍රීට්මන්ට් ඔක්කොම ඉවර වෙද්දී ගෙන් ගතිය යථාර්ථයටපත් වෙයි 100% කියලා. බොහොම ස්තුතියි මිස්. ඉතින් මිස්ගේ අක්කටත් ඉක්මනින්ම සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.